අදත් මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට අලුතෙන් මාළු දෙන්නෙක් නෙමේ ගොළු බෙල්ලෝ දෙන්නෙක් ගෙනාවා ඇපල් ඉස්මේල් කොහොමද ඉන්නේ ඒවා ඔක්කොම බලලා ඔයාලට මං කියන්නම්. ඉතින් මේගොල්ලොන්ගේ කෑම ගැන කතා කරද්දි මේගොල්ලොන්ට කන්න නම් තියෙන්න ඕනේ LG තමයි. ඉතින් ඔයාලට පේන ඇති මේ ටෑන්ක් එකේ අර ඩ්‍රි ෆුඩ් එකේම හොඳට LG හැදිලා තියෙනවා. මෙතන අඩු බියස් එකෙත් තියෙනවා LG ඒ ටිකත් යාලා කාලා දෙයි. පැලේ කන්නේ කොහොමටත් කෑවොත් කන්නේ වැලිස්නේරිය එක තමයි. වැලිස්නේරිය එක කයිද කියලා ෂුවර් නෑ. ටික දවසක් ගියාට පස්සේ තමයි බලන්න ඕනේ කනවද නැද්ද කියලා. කෑවොත් වැලිස්නේරිය එක අයින් කරන්නේ එහෙම කියනවා. ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ගෙනාවේ හින්දා හදන්න ඕනේ. ඔයාලට පේන ඇති මීට එළියට ඔළුව දානවා. අර ඔයාලට පේන ඇති එතන හැක් එහෙම තියනවා ඒගොල්ලොන්ගේ. මෙයා නම් තාම එළියට ඇවිල්ලා නැහැ. ඔය ටික තමයි යන්නේ. ඉතින් අනිත් මාළුත් මෙයාලට කරදරයක් කරන්න නැති වෙයි කියලා හිතනවා. ඒන්ජල්ලා තමයි ෂුවර් නැත්තේ. අනිත් අය නම් අවුලක් නැහැ. ඉතින් මේ වීදුරේ ඔයාලට වෙන ඇති මේ බලන්නේ ඔයාලා ගෙනල්ලා දැන් ඊට පස්සේ දවසේ තමයි මෙයාලා වැඩ ටික පටන්ගෙන තියෙන ටෑන්ක් එකේ. ඔයාලට පේන ඇති මේ වීදුරේ උඩටම නැගලා සෙවල වීදුරේ තියෙන අර LG කන ඔයාලට පේන ඇති මේ කට මේ ඔයාලට පේන ඇති හොම කර මුළු දවසම ඉතින් ටෑන්ක් එක වටේ යනවා. මෙහෙම තමයි මේගොල්ලොන්ගේ වැඩේ තියෙන. ඉතින් ඔහොම හැම තැනම යනවා. ඒක තමයි යාලා දවස ගෙවන්නේ. එහෙම තමයි මේක දෙන්නනම් ටෑන්ක් එකේ කොහොම හරි LG පාලනය කරලා දෙයි. ඒකටත් එක්කම තමයි ගෙනාවේ මම LG ටික පොඩ්ඩක් අඩු කරගන්න ඕන හින්දා. නැත්තම් මං සුද්ධ කරද්දි ටිකක් කරදරයි අතුල්ලන්න බෑ හැමදාම. ඒක නිසා මේ දෙන්න වැඩේ හොඳට කරලා දෙයි කියලා හිතනවා. අපි බලමු ඉස්සරහට කොහොමද මොකද්ද වෙන්නේ කියලා. මේ දෙන්නට නම් අමුතුවෙන් කෑම දාන්නේ නෑ. මේගොල්ලෝ වේස්ට් එක තමයි ටිකක් වැඩිපුර යන්නේ. හැම තිස්සෙම කන එකමයි වැඩේ. ඒක හින්දා ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ අවුලක් වෙන එකක් නැති වෙයි. මම මේ දෙන්න ගැනත් ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම්. මේගොල්ලොන් කෑරි
ෆිල්ට එකකුත් නෑ තව වැඩිපුර ගන්න තිබ්බ එක පිච්චුණා ඒක හින්ද දැනට බලමු මේක තම දැනට ඉන්නේ ඉස්සරට වෙනස් කරනවන මං ඔයාලට වීඩිය එකක් කියනවා ඉතින් ඉස්නේල්ලාගේ දෙන්න ගැන කියන්න තියෙන්න මේ ටික තමා ටෑන්කේ අනිත් අප්ඩේට්ස් ගැන වැඩිය ලොකුවට කතා කරන්න අප්සේට්ස්